වෙනලා ඉන්න අරුණිත එන්නකෝන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිවුවන වසර ශිෂ්‍යාවක් භූගෝල විද්‍යාඥ අංශයේ. එතකොට අද අපි රෙකෝඩ් කරන්නේ අපේ Breaking Barriers YouTube channel එකේ පළවෙනි පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනිම එපිසෝඩ් එක. අක්කා මට කියන්නකෝ මුලින්ම Greenspire Club එක කියන්නේ ගොඩක් යුනිවර්සිටිස් වල දකින්න නොලැබෙන ක්ලබ් එකක්. එතකොට මොකක්ද මේ Greenspire Club එක කියන්නේ? එතකොට මොකක්ද ඒකේ අරමුණ? ඒක ගැන කිව්වොත් එහෙනම් ඔව් ග්‍රීන්ස්පයර් කියලා කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ තිරසාර විසඳුම් සඳහා වූ මධ්‍යස්ථානයේ මගින් විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් වලට පාර්ශවික තිරසාරත්වය අරමුණු කරගෙන සමාජයන් සමූහයන් පිහිටවලා තියෙනවා. එතකොට සමාජීය විද්‍යාපීඨය සහ මානව ශාස්ත්‍ර පීඨය සඳහා වෙනුණු අලුතෙන්ම බිහි වුණු සමූහය තමයි ග්‍රීන්ස්පයර් කියලා කියන්නේ. එතකොට ග්‍රීන්ස්පයර් ඇතුලේ අපේ අරමුණු බවට පත් වෙලා තියෙන්නේ පාරිසරික තිරසාරත්වයේ සඳහා කටයුතු කිරීම විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළතත් පරිබාහිර සමාජයේ පරිසර සෞඛ්‍ය පාරිසරික තිරසාරත්වය පිළිබඳව සමාජ දැනුවත් භාවය ඇති කිරීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඔව් එතකොට මේක අලුත්ම concept එකක් එක්ක යන ක්ලබ් එකක් යුනිවර්සිටිස් වල සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන. එතකොට අපේ යුනිවර්සිටි එකේ මේක පළවෙනි වතාවටද ඇති උනේ කොහොමද? වෙනත් පීඨයන් වල මීට කාලයකට කලින් ඉඳලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. සමාජීය හා මානව ශාස්ත්‍ර පීඨයේ ඔක කලින් අපි අර පියවරක් අරගෙන තිබිලා තියෙනවා. නමුත් ක්‍රියාත්මක වෙලා නැහැ. නමුත් මේ අවස්ථාවේදී ඊටාම කාර්යක්ෂමව ක්‍රියාශීලීව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හරියට. එතකොට මේ Greenspire Club එකේ ප්‍රධාන තනතුරක් වෙන සභාපති තනතුර දක්වා ඉන්න අක්කට පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ ගමන් මග මම හිතනවා එච්චර ලේසි ගමන් මගක් වෙන්නේ නැතුව ඇති. එතකොට මේ ගමන් මගේදී ඔබට ඔබ මුහුණ දුන් අභියෝග සහ ඒව ජයගත්තේ කොහොමද? ඔබ මුහුණ දුන් බාධාවන් මොනවද? ඒ ගැන කතා කළොත් එහෙම. සහ අභියෝග ගණනාවක් තිබුණා. විශේෂයෙන්ම සභාපති කියන තනතුර ටිකක් පුළුල් අපසරියක විහිදෙන තනතුරක්. එතකොට තමන්ගේ සමූහය ඇතුළත මෙන්න මේ පොසිෂන් එක ඇතුළේ ජොබ් රෝල් එක මෙන්න මේකයි එයාගෙන් මං ගන්න ඕනේ අවුට්පුට් එක මෙන්න මේකයි කියන එක සම්බන්ධව සභාපති කියන තනතුර ඇතුළත අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඒක නිකම්ම ලැබෙන්නේ නැහැ. විවිධ විදිහේ ව්‍යාපෘති කරලා වෙනත් මම කරලා නැති පොසිෂන්ස් වල ප්ලේ කරපු අයගේ අත්දැකීම් මොනවද කියලා දැනගෙන ගනුදෙනු කරලා ඒ සම්බන්ධව අදහසක් සභාපති කියන තැනට එනකොට තියෙන්න ඕනේ. එතකොට අධ්‍යයන කටයුතුත් එක්ක ඔය විදිහේ ව්‍යාපෘති ගණනාවක් කළමනාකරණය කිරීම කියන එකම ලොකු අභියෝගයක්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ජීවිතය කියන එක ලේසි නැහැ. ඒ නිසා ඒ ආව ගමන් මගේ ඔය කියන අභියෝගය ප්‍රධාන වශයෙන්ම තිබුණා. ඊට අමතරව බාධක කියලා ගත්තාම අපි ඉන්න යුනිවර්සිටි එකක් ඇතුලේ විවිධ සංස්කෘති තියෙනවා, විවිධ පරිසරයන් වල ඉඳලා ආව අන්ඩර් ග්‍රැජුවේට්ස්ලාත් එක්ක අපි ඩීල් කරන්නේ. එතකොට ව්‍යාපෘති ඇතුළත අසාර්ථක වීම ওই විදිහේ විවිධ බාධක ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ දේවල් හිමීට කළමනාකරණය කරගෙන ඉච්චර දුරක් ඇවිල්ලා තියෙනවා. මම තමයි ඉතින් ගමන් මග. හරි අක්කා. එතකොට යුනිවර්සිටි එක කියන්නේ අපේ විශ්වවිද්‍යාල ඇතුළත තව ක්ලබ්ස් ගණනාවක් තියෙනවා. අපේ ලියෝ ක්ලබ් එක, රොටරැට්, අයිසෙක්, කැරල් ක්ලබ් එක. එතකොට මේව තමයි සාමාන්‍යයෙන් අර ලීඩින් ක්ලබ්ස් වගේ යුනිවර්සිටි එක ඇතුළේ. එතකොට අපි මේකේ කොමන් ක්වොලිටි එකක් විදිහට ගත්තාම හැම ක්ලබ් එකක වගේම ප්‍රෙසිඩන්ට් පොසිෂන් එක යන්නේ ගොඩාක් වෙලාවට පිරිමි කෙනෙක්. කියන්නේ ගොඩාක් වෙලාවට කාන්තා නියෝජනයක් වෙනවා සෑහෙන අඩු. එතකොට මේකත් එක්ක මේ ප්‍රශ්නෙත් එක්ක දැන් අක්කා ග්‍රීන්ස්පයර් ක්ලබ් එකේ සභාපති දැන් ප්‍රෙසිඩන්ට් කියන පොසිෂන් එක හොබවනවා. එතකොට අක්කාගේ පොයින්ට් ඔෆ් වීව් එක අනුව විශ්වවිද්‍යාලය තුළ මේ වගේ ක්ලබ්ස් වල ඒ වගේ වොලන්ටරි සර්විසස් වල අර කාන්තා නායකත්වයේ පිළිබඳ අක්කාගේ අයිඩියා එක මොකක්ද ඔපිනියන් එක? ඔව් ඒක අපේ රියැලිටි එක බැලුවහම ඇත්තටම ස්වේච්ඡාවෙන් කෙරෙන වැඩවල හෝ නායකත්වය කියන එක ඇතුළත ගැහැණු පාර්ශවයේ දායකත්වය අඩුයි කියන්න බෑ.
විශේෂයෙන්ම මේ කාලය ඇතුළත මගේ අත්දැකීම් අනුව නම් හරිම ස්ට්‍රෝං පර්සනැලිටීස් මම දැකලා තියෙනවා සහ හරිම පැෂන් එකක් තියෙන එන්තුසියාස්ටික් ගෑන ළමයි මේක ඇතුළත මම දැකලා තියෙනවා. අර එන්ගේජ් වෙනවා අඩුයි කියන එක නම් කිසිසේත්ම කියන්න බෑ. ක්ලබ්ස් වල මම හිතන්නේ කවුන්ට් එක අරන් බැලුවොතින් ලොකු ප්‍රමාණයක් කාන්තා පාර්ශවයෙන් නියෝජනය කරලා තියෙනවා. නායකත්වයේ ගත්තහමත් දැන් අපි මෙහෙම පොසිෂන්ස් මෙහෙම පෙළ ගැස්සුවොත් මෙහෙම පෙළ ගැස්මක් තියෙනවනේ. ඒ අතරමැද්ද හැම පොසිෂන් එකේම ඉන්නවා සහ අතිශයින්ම සාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් සභාපති කියන එකට ඇත්තටම ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ ලැබීමේ අඩුවක් ලොකුවටම තියෙනවා. මම හිතන්නේ මේ කාල සීමාව කලකුවත් මම හිතන්නේ උපරිම ඇති දෙන්නේ 3 දෙනෙක් වගේ අවස්ථාවන් වලට සීමා වෙලා ඇති බොහෝ විට. මම දන්නේ නැහැ අතට මේකට හේතුව මොකක්ද කියන එක තදටම හිතලා බැලුවාම අපිට නිගමනයකට එන්න පුළුවන්. විශ්වවිද්‍යාලය ඇතුළත සංස්කෘතියෙන් එක්ක මොකක්ද මන්ද විශ්වාසයක් තියෙනවා. ගෑන් ළමයෙක් වීමම ඒකට සුදුසු නෑ කියලා වගේ අදහසක් විශ්වාසයක් තියෙනවා. ඒක හරිම පසුගාමී අදහසක්. සහ විශ්වවිද්‍යාලයකට ඒක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ කියන එක තමයි මගේ නම් අදහස. ඒතුව අපි ඉන්නේ ජනාධිපතිවරු බිහි වෙච්ච රටක, ජනාධිපතිවරු බිහි වෙන ලෝකයක, එහෙම ලෝකයක විශ්වවිද්‍යාලයකට වැනි අදහසක් කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ කියන එක තමයි මගේ නම් අදහස. අක්කා කලින් කියපු විදිහට එතකොට අක්කට තේරිලා තියෙනවා ක්ලබ්ස් ඇතුලේ අර කාන්තාවන්ගේ කියන්නේ කාන්තා පාර්ශවයේ අර එන්ගේජ්මන්ට් එක තිබුණට කියන්නේ පහළ පොසිෂන්ස් වලට යද්දී අර ප්‍රෙසිඩන්ට් කියන තනතුරට එනකොට අර ගෑනු කෙනෙක්ට ඒක දෙන්න පොඩි අදිමදි බවක් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළම තියෙන බව. එතකොට දැන් ඒක එතනින් පොඩක් එහාට ගිහින් අක්ක මේ අපේ යුනිවර්සිටි එකේ අපි හදපු ක්ලීන්ස්පයර් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් තනතුරට එන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට අක්කා ඉස්සෙල්ලා මෙන්ෂන් කළා වගේ මේ ආපු ජර්නි එකේ ප්‍රෙසිඩන්ට් අපා එන ජර්නි එකේ පිරිමි පාර්ශවයත් එක්ක මොන හරි තරඟකාරීත්වයක් ඒ වගේ අවස්ථා මේ පාත් එකේදී අක්කට හම්බුණාද? ඔව් කලින් කිව්වා වගේ බ්‍රේන්ස් 6 ඇතුළත තිබුණ බාධක අභියෝග මට මෙන්ෂන් කරන්න බෑ හේතුව පළවෙනි වතාව නිසා. නමුත් මම රැතෙන්ට ආව ජර්නි එක ඇතුළත ඒක තරඟකාරීත්වයක් කියන්න බෑ ඇත්තටම. තරඟකාරීත්වයක් නම් ඇත්තටම ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් මෙහෙම ඉන්නවා. ඒ දෙන්නම ප්‍රෙසිඩන්ට් කියන එක ඇතුළට දෙන්නටම හොඳ කැපැසිටි එකක් තියෙනවා. අර ඒ දෙන්න අතරින් කවුද තෝරගන්නේ වගේ එකක් ආවොත් තමයි තරඟකාරීත්වය කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. එවැනි අවස්ථාවලට මම මුහුණ දීලා තියෙනවා. ඒ අවස්ථාවලදී මට වඩා මෙන්න මෙයා ඩිසර්ව් කියන එක මම විසින්ම තීරණය කළොත් මම ස්ටෙප් එකක් පස්සට ගත්ත අවස්ථා තියෙනවා. يعني මම මේකට ඩිසර්ව් නෑ. මීට වඩා මෙන්න මේ කියන පිරිමි ළමයා මේකට සුදුසුයි කියලා හිතන තැන්වල මමම අඩියක් පස්සට අරගෙන තියෙනවා. එහෙම බලනකොට මේක ඇතුළත මේ තියෙන ප්‍රශ්නේ මේක තරඟකාරීත්වය කියලා කියන්න බෑ. නමුත් මේ ආව ගමන් මඟ තුල බාධක ඇති වෙලා තියෙනවා ඇත්තටම. විශේෂයෙන්ම ගත්තාම ඩිසිෂන් මේකින් කියන එක ඇතුළත විශ්වවිද්‍යාල සංස්කෘතිය ඇතුළත හැදිලා තියෙනවා ඒක බොහෝ විට පුරුෂ මූලික වෙන්න ඕනේ. කියන්නේ සමහර වෙලාවට පොසිෂන් එකේ ඉන්න ගෑන් ළමයි. හැබැයි ඒක ඩිසිෂන් එක ගන්න බෑ. ඒකේ පවර් එක තියෙන්නේ වටපිටාවේ ඉන්න පිරිමි පාර්ශවයට. ඔන්න ඔය වගේ ගැටලු මට මේ ආව ගමන් මඟ තුල ඕනාවටත් වඩා ඇති වෙලා තියෙනවා. එවැනි අවස්ථා කළමනාකරණය කරපු අවස්ථා තියෙනවා. අර කියපු විදිහ තරඟකාරීත්වයක් නම් මම කියන්නේ ඒකට ගෑන් ළමයා හෝ වේවා පිරිමි ළමයා හෝ වේවා සුදුසු කෙනාට ලැබිය යුතුයි. මේක ඇතුළත ඒක තරඟකාරීත්වය කියලා කියන්න බෑ. හරියට. එතකොට අක්කා කියපු විදිහට අර මත නිකන් ඩිසිෂන් එකක් ගත්තී අපිට අර අපි ඉන්න පොසිෂන් එක අනුව අර බාහිර බලපෑම ටිකක් වැඩි. එතකොට අර තනියම ඩිසිෂන් එකක් ගන්න අමාරු. දැන් එතකොට අපිට ඔපචුනිටි එක හම්බ වෙලා තියෙනවා මේ තනතුරත් එක්ක මේ ක්ලීන්ස්පයර් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් විදිහට අක්කට තනි තීරණ ගන්න ක්ලබ් එක තමක් කැමති විදිහට අරගෙන යන්න. එතකොට මේකත් පොඩක් චැලෙන්ජින් සිටුේෂන් එකක් නේ. මේ වගේ වෙලාවට කියන්නේ අක්කා දැන් ගන්න ඩිසිෂන්ස් වලට කවුරු හරි බලපෑම් කරලා තියෙනවද නැත්නම් අක්කා ඒ වගේ අවස්ථාවලදී මොන වගේ විදිහටද මුහුණ දුන්නේ? ඒ ගැන කිව්වොත් නැහැ.
විශේෂයෙන්ම කියන්න ඕනේ ග්‍රීන් ස්පයර් කියන්නේ මම හරියම කම්ෆර්ටබල් වැඩ කරන තැනක්. මෙතන අර එන්ගේජ්මන්ට් කියන එක ගැහැණු ළමයින්ගේ එන්ගේජ්මන්ට් කියන එකට හොඳම උදාහරණයක් ග්‍රීන් ස්පයර් කියන්නේ. මොකද පොසිෂන්ස් වල වැඩිම ගණනාවක් ඉන්නේ ගැහැණු පාර්ශවයේ. ඒතර මේක ඇතුළත එහෙම ඩිසිෂන් වලට ප්‍රශ්නයක් නැහැ. සහ විශේෂම හේතුව විදිහට මම දකින්නේ අපිව මෙහෙවන අයත් අර විදිහේ මේකට ගෑල් ළමෙක් සුදුසු නෑ කියලා හිතන මයින්ඩ්සෙට් එකේ ගයිඩන්ස් එකක් නෙවෙයි අපිට තියෙන්නේ. ඒකත් මම හිතන්නේ මෙතන හොඳ ප්ලස් පොයින්ට් එකක්. සහ කැලණිය විශ්වවිද්‍යාලයේ තිරසාර විසඳුම් සඳහා වූ මධ්‍යස්ථානීය ගයිඩන්ස් එකත් එක්කනේ ග්‍රීන් ස්පයර් කියන සමූහය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ඉහළ තනතුරු සලකලා බලපුවාම ඒ තැන්වලත් ඉන්නේ ගැහැණු පාර්ශවයේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අධ්‍යක්ෂක විදියට කටයුතු කරන්නේ ડોક્ટર වසන්ත සුබසිංහ. නියෝජ්‍ය අධ්‍යක්ෂක විදියට ඉන්නේ ડોક્ટર පන්සුචි. එහෙම බලනකොට මම හිතන්නේ අර විදිය බලපෑමක් කොහොමත්ම ඉන්නේ නැහැ. සහ අනිත් පැත්තෙන් අපිත් උත්සාහ කරනවා ගෑනු ළමයි විදියට අපි මෙතන ෆේල් උනේ නැහැ කියන එක පෙන්වන්නම අපේ උපරිමේ කරන්නේ. යා කියන්නේ ගෑනු ළමයෙක් ප්‍රෙසිඩන්ට් වීම ෆේල් එකක් නෙවෙයි කියන එක තහවුරු කරන්නත් අපි විශේෂයෙන්ම මහන්සි වෙමින් ඉන්නවා. හරි. එතකොට අද සීරීස් එකේ මගේ අන්තිම ප්‍රශ්නය අපේ ග්‍රීන් ස්පයර් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් විදියට අක්කට සමහරක් විට අක්කගේ පොසිෂන් එකට එන්න ගොඩක් යුනිවර්සිටි එකේ ගෑනු ළමයි බලාගෙන ඇති. වෙන ක්ලබ්ස් වලින් chance එකක් ලැබුණත් මේක එයාලගේ ලොකු ඔපචුනිටි එකක් විදිහට දකින ගෑනු ළමයි ඇති යුනිවර්සිටි එක තුල. එතකොට ඒ වගේ කෙනෙක් ඉන්නවා කියන්නේ එහෙම තැනකට එන්න සිහින දකිනේ කවුරු හරි ඉන්නවා. අක්කා එහෙම කෙනෙකුට දෙන ඇඩ්වයිස් එක මොකක්ද? මැසේජ් එක. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඉන්නේ විශ්වවිද්‍යාලයක් ඇතුළත. විශ්වවිද්‍යාලයක් ඇතුළත අර වගේ පසුගාමී අදහස් තියෙනවා කියන එක ඒක හොඳ ලකුණක් නෙවෙයි අපි රටක් විදිහටම. ඒ නිසා මම කියන්නේ යම් කෙනෙක් යම් දෙයකට සුදුසු වෙනම් ඒකට ඇය හෝ ඔහු ගෑන් ළමෙක් වීම හෝ පිරිමි ළමෙක් වීම කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ජීවිතය හරිම කෙටි කාල සීමාවක් කියලා තේරෙනවා අපි මේකෙන් අයින් වෙන්න ලඟ වුනම. ඒ නිසා තමන් හිතන ළමෙක් වීම මේකට සුදුසු නෑ කියන අදහස ඇති කරගන්න එපා. ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න. අනිත් එක ෆයිට් කරන්න. මෙහෙම අදහසක් විශ්වවිද්‍යාලය තුල තියෙනවා කියන එක මතම අඩියක් පිටිපස්සට ගන්න එපා. ඒකට ගේම්ස් කරන්න, ෆයිට් කරන්න කියන යෝජනාව මම විශේෂයෙන්ම කරන්න කැමතියි. අනිත් පැත්තෙන් ග්‍රීන් ස්පයර් කියන එක ඇතුළත එහෙම ඩිසපොයින්ට් වීමක් ගෑනු ළමයෙකුට වෙන්නේ නැහැ. හේතුව ඊට අවශ්‍ය කරන වටපිටාව අපි මේ වෙනකොටත් හදලා තියෙනවා. මම කැමතියි ඒක ග්‍රීන් ස්පයර් තුලින් සහ අනිකුත් ගෑනු ළමයෙක් පොසිෂන් එකක ඉන්න එක ඇතුළත සාර්ථක වුණු ක්ලබ්ස් ඇතුළතින් මේ මැසේජ් එක එනවා ඇති. මේකෙනුත් අපි මේ මැසේජ් එක දෙමින් පවතිනවා. ඒ ඔස්සේ මොටිවේට් වෙන්න, ධෛර්යවන්ත වෙන්න, ඒ අවස්ථා ගන්න කියන එක තමයි මට බලාගෙන ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ. ඒත් එක්කම අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා විදිහට තියරි එකකට සීමා නොවි ප්‍රැක්ටිකලි කොහොමද අපි ඉගෙනගත්ත දේ පැල කරන්නේ කියන එක ග්‍රීන් ස්පයර් තුලින් දෙමින් පවතිනවා. ඒ සියලු පණිවිඩයන් ගන්න ඒ ඔස්සේ තමා කවුද කියන එක හොයා ගන්න කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. හරි අක්කා බොහොම ස්තුතියි අද අපේ පළවෙනි එපිසෝඩ් එක අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ අපේ ගෙස්ට් ස්පීකර් විදියට සම්බන්ධ වුණාට ඉස්සරහට තවත් හොඳ එපිසෝඩ් එකක් අරන් අපි එන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අද ආරාධනා කරාට. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තා.